සුබෝදෑසනක් යාළුවනේ ඔයාලා හැමෝටම. ඉතින් අද අපි වෙනස්ම විදිහේ ගමනක් යන්න තමයි හදන්නේ. ඉතින් ඔබත් ශ්‍රී ලංකන් ලිටල් ඒනෙන් YouTube channel එක සමග එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. අද අපි මේ යාල පළතුපාන එන්ට්‍රන්ස් එකෙන් ඇතුල් වෙලා යාල රස්තියේ තියෙන තවත් එක්තරා නවාතැනක් වන පරණ තොටුපළ සංචාරක බංගලාවේ නතර වෙන්න තමයි යන්නේ ඉන්නේ. ඉතින් අපිත් එක දිගටම රැඳී සිටින්න. ඒ ගමනේදී දකින්න ලැබෙන දුර්ලභ දාසුන් ඒ වගේම එහි බංගලාවේ විස්තර සියලු දේවල් අපි ඔබත් සමග බෙදා ගන්න. යාළුවනේ හැමෝටම සුබෝදෑසන. අපි අද ඇවිල්ලා ඉන්නේ යාල කලාපංගිකයේ පිහිටි පරණ තොටුපළ සර්කිට් බැංගලෝ එකට. ඉතින් දැන් අපි ඇතුල් වෙලා ඉන්නේ ඕපන් ඒරියා එකක් තියෙනවා මේස කුටි තියලා හරිම පිළිවෙලට තියෙන්නේ. දැන් අපි උදෑසන ආහාර වේල ලබා ගන්නවා. ඉතින් කෑමත් හරිම රසවත් මෙහි කෑම හදලා දෙන මහතුරු ගැතින් වෙලා දෙන. නිදාසේ ඉන්න පුළුවන් වෙන හරිම ලස්සන තැන. දැන් අපි බලමු කාමර අපිට ලබා දීලා තියෙනවා. ඉතින් මෙතන මුලින්ම තියෙනවා රූම් එකක්. මේ කාමරේ ඇඳක් තුනක් තියෙනවා. කන්නඩි මේසයක් තියෙනවා. පොඩි කබඩ් එකක් තියෙනවා. ඕපන් ඒරියා එකක් තමයි තියෙන්නේ. මට ඔයා යනකොට කියන දර්ශනික එක මම එක බලලා ඕපන් ඒරියා එකේ දර්ශනික සිංගල් ඇඳන් 14ක් තියෙනවා. ඉතින් පරිසරය ගත්තාම ඉතින් හරිම ලස්සන වීව් එකක් තමයි තියෙන්නේ. සර්කිට් බැංගලෝ එකේ ඉස්සරහාම ලස්සන වැවක් තියෙනවා. ඉතින් සතුන් අපිට මෙතන ඉඳන්ම නිරීක්ෂණය කරන්න පුළුවන්. උදේ පාන්දර වැටෙන හිරු කිරණින් මුළු යාල කැලේම එළිය වෙන දර්ශනය ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. ඉතින් වටේ පේන දර්ශනය තමයි මේ තියෙන්නේ. අපි තවත් යමු ඉහළට. තවත් තියෙනවා රූෆ් টොප් එක. දැන් අපි මේ පැත්තේ තියෙනවා දැන් තවත් කාමර තියෙනවා. මේ පැත්තේ තියෙනවා ඉතින් ඇඳුම් රැක් එකක් තියෙනවා. ඇඳ සිංගල් ඇඳ දෙකක් තියෙනවා. ඇඳුම් රැක් තව එකක් තියෙනවා. පොඩි කබඩ් එකක් තියෙනවා. ඔයගොල්ලෝගේ කන්නඩි මේසයක් එක අවශ්‍ය බඩු දාගන්න. කන්නඩි මේසයක් තියෙනවා. ඉතින් මේ බාත්රූම් එක අපි දැන් මේ කියලා යූස් කරලා තියෙන්නේ. ඉතින් මේ තාම 100% පිරිසිදු මට්ටමේ තියෙනවා. අපි මේ දැන් භාවිතා කරලා තියෙන නිසා තමයි මේ බාත්රූම් තව දෙකක් තියෙනවා. ඉතින් මෙතනක් තියෙන්නේ තව එක බාත්රූම් එකක්. ඒක දැන් අපි යූස් කරන නිසා හරියටලා. ඉතින් මේ පැත්ත අපේ ඒකත් අර වගේම තමයි බාත්රූම් දෙකම. ඉතින් මේ හරිය තව ඕපන් ඒරියා එකක් තියෙනවා. අපිට පරිසරයෙන් අරන් පුළුවන්. පරිසරය ලස්සනට පේන ස්ථානයක්. ඉතින් අපි අලිපවා මෙතෙන්ට එන සලකුණු තමයි අර තියෙන්නේ. ඇත්තටම අලියෙක් ඊයේ ඇවිල්ලා ගිහිල්ලා තියෙනවා. ඉතින් අලියන්ගේ වසුරු තමයි ඔයගොල්ලන්ට පේන්න තියෙන්නේ. ඊට පස්සේ අපි තව රූෆ් টොප් එකට යන්න පුළුවන්. ඉතින් ඒකේ පුතු තියලා ඔයගොල්ලන්ට විනෝද වෙනවා අවශ්‍ය විනෝද අවල තියෙනවා. වාඩි වෙලා පරිසරය නරඹන්න පුළුවන්. ඉතින් මැණික් ගඟ තමයි අර පැත්තෙන් අපිට පේන්නේ එක පැත්තකින්. මැණික් ගඟ ගලාගෙන බදින ආකාරය. ඈතින් පේන බව. ඉතින් හරිම ලස්සන සුන්දර දර්ශනයක් තමයි ඉතින් ඇත්තටම තියෙන්නේ. ඉතින් ඕගොල්ලොත් එන්න ජීවිතේ ඒකාකාරී බවෙන් මිදිලා
අවිවේකී බවින් මිදිලා නිදහසේ දවසක් ගත කළා. ඒ පරිසරයේ ඉඳලා යන්න. ඉතින් හරිම ලස්සනයි ඉතින් පරිසරය. යාල කැලේ තියෙන සුන්දරම view එකක් තියෙන සර්කිට් බැංගලෝ එක තමයි පරණ තොටුපළ සර්කිට් බැංගලෝ එක. ඉතින් ඔබ එනකොට රැට ටෝච් එකක් එහෙම අරගෙන එන්න සතුන් නිරීක්ෂණය කිරීම සඳහා රාත්‍රී කාලයේද ටෝච් එකක් තියෙනවා නම් හරි වටිනවා. ඉතින් මෙහි ෆෝන් charge කිරීමේ පහසුකම් ඒව තියෙනවා. ඉතින් ශීතකරණයක් තියෙනවා. අපිට අවශ්‍ය කෑම ගෙනල්ලා දුන්නම මෙනු එක කිව්වම මෙහි ඉන්න මහත්තුරු විසින් ඒවා ඊටාම රසට සකස් කරලා දෙනවා. උදෑසනක් මගේ යාළුවෝ හැමෝටම. ඉතින් යාළුවනේ අපි දැන් මේ උදේ පාන්දරම සෆාරි එකක් යන්න තමයි සූදානම් වෙන්නේ. අපි රැඳී ඉන්නේ මේ ඔබට ඉදිරියෙන් පේන්නේ යාල කලාපංක එකේ පිහිටි පරණ තොටුපළ සර්කිට් බැංගලෝ එක තමයි.